මම අද කතා කරන්නේ කලින් වීඩියෝ එක බලලා ගොඩක් අය අහපු ප්‍රශ්නකට උත්තර දෙන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්සිරිපුර නගරයට ආසන්නව සුන්දර ගම්මානයක් මැද පිහිටලා තියෙන මේ ජලාශය හඳුන්වන්නේ කිඹුල්වානා ඔය ජලාශය නමින්. මහසෙන් රජ දවස ප්‍රථමයෙන් ඉදිකර පසුව කාශ්‍යප රජතුමා හා මහා පරාක්‍රමබාහු රජතුමා විසින් නැවත මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කළ බව වංශකථා තොරතුරු වලට අනුව සඳහන් වෙනවා. රජ දවස එම ප්‍රතිසංස්කරණ වලට පසුව 1957 වර්ෂයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නැවත ප්‍රතිසංස්කරණය කොට ගම්වාසීන්ගේ කටයුතු සඳහා ලබා දීලා තියෙනවා. හමාගෙන එන මද පවනින් අපේ ගත සුවපත් කරනවා මෙන්ම ඔබගේත් මගේත් නෙත ගැටෙන මේ මනස්කාන්ත දසුනින් සිතද සුවපත් වනවාට නම් සැකයක් නැත. කිඹුල්වානා ඔය ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 6900ක් වන අතර පෝෂක ප්‍රදේශ වර්ග සැතපුම් 33ක් පමණ විහිදී තියෙනවා. මෙම ජලාශයේ බැම්මේ උපරිම උස මීටර් 11ක් වන අතර බැම්මේ දිග මීටර් 800ක් වේ. මේ ජලාශයට සම්බන්ධ ප්‍රධාන ඇල මාර්ගයේ දිග කිලෝමීටර් 6ක්ද අතු ඇල මාර්ග සහ බෙදුම් ඇල මාර්ගවල දිග කිලෝමීටර් 6ක්ද කෙත් ඇල මාර්ගවල දිග කිලෝමීටර් 24ක්ද වෙනවා. ජලයෙන් පෝෂණය වෙමින් වගා කරනු ලබන බිම් ප්‍රමාණය අක්කර 2450ක් වන අතර මෙම ජලාශය ආශ්‍රිතව ගොවි සංවිධාන 11කට වැඩි ප්‍රමාණයක් පවතිනවා. මේ ආකාරයට බොහෝ ප්‍රයෝජන මේ ජලාශයෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලත් දෙන්න මේ පරිසරයේ සුන්දරත්වය විඳගන්න. ඒ වගේම මේ පරිසරය විනාශ නොකර ආරක්ෂා කරගන්නත් වග බලා ගන්න.